good morning ළමයි. අදත් ලස්සන vlog එකක් අරගෙන අපි දෙන්න නෙමෙයි මං ආවා. අද නිවාඩු දවසක්. අද උදේ වැඩ තියනවා. ඒ කියන්නේ ඔක්කොම මස් කරන්න ඕනේ. ඉස්සර වෙලා නැගිටලා මම මූණ එහෙම හොදගෙන ලේස්ති වුණා අස් කරන්න. මොකද අපිට සතියට දවස් දෙකක් වගේ නිවාඩු තියෙන්නේ. ඒ නිවාඩු දවස් දෙකේ තමයි ඉතින් ඔක්කොම කරගන්න ඕනේ. ඉතින් මම මූණ හොදගෙන ඉවර වෙලා ටික ඉතින් අස් කරා. බෙඩ්ෂීට් මාරු කරලා ඊළඟට දූවිලි පීදලා ඒව කරලා රෙදි වගේක් තිබ්බ හොදන්න. ඒ රෙදි ටිකත් හොදන්න දැම්මා. කාලයක් තිස්සේ තිබ්බ ලොකු ආසාවක් අදිෂ්ඨ කරගන්නවා. ඇත්තටම තනියම ඉද්දී ඇස් දෙකට මනසට ඇත්තටම ලස්සන, ඒ කියන්නේ මනස නිදහස් වෙන දේවල් කරන්න අපි හැමෝම කැමතියි. අද මං ගිහිල්ලා මාළු ටැංකියක් ගන්නවා. ඇත්තටම මේ චූටි සත්තු මේ සබා ධර්මයත් එක්ක ජීවත් වෙද්දී හරි නිදහසක් හිතට වගේ මනසට ඇස් දෙකට දැනෙනවා. මන් දන්නේ ඒක මට නම් එහෙමයි. ඔයගොල්ලන්ට එහෙමද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මම හොදන්න දාපු රෙදි ටිකත් හේදිලි ඉවර වෙලා ඇත්තටම අපිට පොඩි ඉඩක් තියෙන්නේ රෙදි වේලෙන්න දාන්න. ඇපාර්ට්මන්ට් එක රූම් එක තනි රූම් එක නිසා එහා පැත්තේ තියෙනවා පොඩි තැනක්. ඒ තැන තමා හැංගර්ස් වලට දාලා රෙදි ටික වේලගන්නේ. මං මගේ රූම් එක අස් කරන ගමන් ඔයගොල්ලන්ට පොඩි කතාවක් කියන්නම්. මං සතුටු වෙනවා. මං අද මේ ඉන්න තැන ගැන බලද්දී මම ඉස්සර හැමෝගෙම කතා ඇහුවා කියන්නේ පොඩි දේවල් වෙලා ඒවට ප්‍රශ්න වුණා. ඒක හින්දා මගේ ජීවිතේ බිඳුවටම වැටලා තිබ්බ වෙලාවේ මම එක තීරණයක් ගත්තා. නෑ, මම මෙහෙම වැටෙන්න හොඳ නෑ. මගේ ජීවිතේ මං ඉස්සරහට ලස්සන හීන ගොඩක් මවාගෙන තමයි මම හිටියේ. ඒ හීන ටික එකක්වත් අර චිත්‍රයක් ඇඳලා ඒ චිත්‍රේ පාට කරන්න නැතුව තියනවා වගේ මගේ ජීවිතේ චිත්‍රයක්ම වෙලා යන්න නොදී ලස්සනට මගේ අතින්ම මම පාට කරගන්න ඕන කියලා හිතන අතරතුර තමයි මම මේ ජපන් කෝස් එකක් කරලා එක්සෑම් කරලා ඒව පාස් වෙලා මෙහෙට ආවේ. දැන් මං ජපානයට ඇවිල්ලා ඇත්තටම අවුරුද්දකට කිට්ටු වෙන්න යනවා. මම සතුටු වෙනවා මගේ උනන්දුවෙන් මගේ ශක්තියෙන් මම යම් තැනකට ඇවිල්ලා ඉන්නවනම් ඒ තමයි මම ලබන්න පුළුවන් උපරිම සතුට. ඇත්තම කියනවා නම් මගේ පිටිපස්සේ ඇත්තටම මම නැගිට්ට නෙමෙයි, මාව නැගිට්ටුවා මගේ ආදරණීය අම්මයි තාත්තයි. ඒ දෙනා මතක් කරන්න ඕනේ. ඒ වගේම මොන ප්‍රශ්නයක් ආවත් මාව අත්තරින් නැතුව තියාගෙන හිටිය මගේ හස්බන්ඩ්. එයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඔහොම තමයි අපේ ජපන් ජීවිතේ ඉතින් ගෙවෙන්නේ. තමන් හැමදේම තනියම කරගෙන ඇත්තටම මහා වයසක් තිබ්බ නැතුණාට මහා ගොඩක් අත්දැකීම් නම් අපි හැමෝටම තියෙනවා. මන් දන්නේ හැමෝටම තියද කියලා. හැබැයි මට කියන්න බැරි තරම් ගොඩක් අත්දැකීම් තියෙනවා. ඒ වගේම දුක් වෙච්ච තැන්, අඬපු තැන්, සතුටු වෙච්ච තැන් ගොඩාක් මගේ ජීවිතේ පිරීලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන vlog මං ඉස්සරට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මාව subscribe කරලා like එකක් දාලා ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න, ඔයගොල්ලන්ට තියෙන අහන්න තියෙන දේවල් comment එකක් දාලා මගෙන් අහන්න. මට පුළුවන් වෙලාවක මම ඔයගොල්ලන්ට reply එකක් දානවා. හැමතිස්සෙම රිප්ලයි එකක් දාගන්න බැරි වුණත්, කතා කරන්න බැරි වුණත් මට පුළුවන් වෙලාවක මම ඔයගොල්ලන්ට රිප්ලයි එකක් දානවා කියලා මම පොරොන්දු වෙනවා. මොකද මම වැඩ කරන්නේ නර්සින් හෝම් එකක. ඒකේ සතියට දවස් දෙකක් තමයි නිවාඩු තියෙන්නේ. වැඩට යනවා. වැඩට ගිහිල්ලා ඇවිල්ලා vlog edit කරන්න, blog කරන්න තරම් ශක්තියක් නැහැ ඇත්තටම. ඒවත් කරන ගමන් තමන්ගේ ජීවිතේ දිනන ගමන් ඔයගොල්ලන්ට මගේ ලස්සන මතක මං ජීවිතේට එකතු කරගන්න දේවල් පෙන්වන්න තමයි මම ඉස්සරහට හදන්නේ.
ඉතින් දැන් මං මගේ කාමරේ අස් කරගෙන ඉවරයි. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මං අස් කරගත්තේ කියලා. ඔයගොල්ලන්ට පේනවද මේ කාමරේ වැඩිපුරම තියෙන රෝස පාට නේද? මං හරි ආස පාටක් තමයි රෝස පාට කියන්නේ. ඒ වගේම ටෙඩිස්ලා හරි ආසයි ගෑල්ලාම අපි හැමෝම ආසයි නේද මේ වගේ අර පොඩි පොඩි සුකුරුත්තම් වැඩවලට. ලස්සනයි නේද මගේ රූම් එක? ලස්සනයි නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න හරිද? කොහොම හරි මම අද නැගිටිද්දී 9යි ගාණක් වගේ වුණා. මොකද හැමදාම මේ විදියට නිදා ගන්න හම්බෙන්නේ නැහැ. නිවාඩු දවසක තමයි නිදා ගන්න හම්බෙන්නේ පොඩ්ඩක් දවල් වෙනකම්. ඉතින් නැගිටලා අස්පස් කරලා මූණ හොදලා ඒව කරලා වෙලාව කොහොම හරි මට 10 මාරක් වගේ 10:45ක් වගේ වෙන වුණා. ඊට පස්සේ මම පාන් පෙත්තක් අරගෙන ඒකට චොක්ලට් තිබ්බා. චොක්ලට් ගාගෙන ෆෝන් එක බල බල ඉතින් කනවා. ඔය වෙලාවට තමයි ඉතින් චුට්ටක් හරි නිදහසක් තියෙන්නේ. ඊට පස්සේ මං කොණ්ඩේ පීරගෙන ඉවර වෙලා මං උයන්න තමයි යන්නේ. මොකද චුට්ටක් කොණ්ඩේ තියෙන හින්දා කෙස් ගස් එහෙම වැටෙනකොට අප්පිරියයි. ඒක නිසා අපේම කෙස් ගස් උනත් ඒක අප්පිරියයි. ඒක නිසා මං කොණ්ඩේ පීරගෙන උයන්න තමයි යන්නේ. යමු එහෙනම් මං උයන පැත්තට. හම්වන්න බැරි ලෙසම දුරකට වුණත් කවුරු ෆ්‍රිජ් එක ඇරලා බලද්දී එළවලු වලට තිබ්බා, ගෝව තිබ්බා, හතු තිබ්බා, ඊළඟට එළවලු නෙමෙයි චිකන් තිබ්බා. හතු වලට වැඩිය පොඩ අර ගෝව මල් එක චුට්ටක් නරක් වෙන්න ගතිය එන හින්දා මම ගෝව මල් එක ගත්ත හදන්න. අද ගෝව මල් කිරට හදලා චිකන් මිරිසට හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලන්න මම අද ගෝව මල් එක හදන විදිය. පස්සේ මං ගෝමල් එකත් කපලා ඉවරලා පැත්තකින් තියලා ලුණු වතුරේ පෙඟෙන්න තියලා චිකන් එක ගත්ත හදන්න. අද මං ගෝව මල් කිරට හදලා චිකන් මිරිසට හදන්න තමයි හිතාගෙන ඉන්නේ. චිකන් එක අරගෙන ඉවර වෙලා පොඩ්ඩක් වතුර දැම්මා අයිස් වෙලා තියෙන හින්දා.
මම ඉස්සර කියනවා ගෝමල් වල පණුව එහෙම ඉන්නවා කියලා. මම ඕව පොඩ බල කඩලා වතුර එක දාලා ඕකට දානවා ලුණු දාලා හොදනවා හොඳට 3 පාරක් විතර. හොදලා ඉවර වෙලා තමයි අපි උයන්න ගන්නෙ. මොකද අම්මා කිව්වා ඉස්සර පණුව ඉන්නවා. අපේ අම්මා උයද්දිත් ওই විදියට ලුණු වලට දාලා තමයි හොදලා කපලා හදන්නේ. කරගෙන එකට තෙල් ටිකක් දැම්මා. දාලා ලූණු සුදු ලූණු අවුමරිස් තක්කාලි ඒව දාලා චුට්ටක් ටෙම්පරාදු කරගෙන පස්සේ අර දවට ගත්ත ගෝමල් එක දාලා එකට කිරි එකතු කරා. අපි මේ කිරි එක එකතු කරාට පස්සේ චුට්ටක් හැඳි ගන්න ඕනේ. මොකද අර පරිප්පු හොද්දක් එහෙම තක්කාලි හොද්දක් එහෙම හදද්දී හැඳි ගන්නනේ. මොකද ඒ හොද්දට කිරි දැම්මට පස්සේ හොද්ද කැටි ගහනවා. ඊට පස්සේ රහක් නෑ. ඒක කන්න බෑ. ඒ වගේ ගතියක් එනවා. ඒකින්ද මම සැරෙන් සැරේට ටික හොද්ද කැට ගහෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් හැඳි ගෑවා. මේ තියෙන්නේ පැහෙන්න තිබ්බ ගෝමල් එක. ගෝමල් මම කියලා හදන්නේ. ඒක පැහෙන ගමන් අපි චිකන් එක සීසන් වෙන්න දාපු චිකන් එක හදන්න තමයි හදන්නේ. මේ වෙලාව ගෝමල් එකෙන් මාරම සුවඳක් එන්නේ. අර කැට ඔය පේනව නේද කැට ගහන විදියට තියෙනවා. ඊට පස්සේ මම හැන්දක් අරගෙන ඕක හැඳි ගෑවා. හරිම සුවඳයි මේ වෙලාවේ කාමරේ. ඊට පස්සේ මම සීසන් කරගතිපු චිකන් එක ගත්තා. ඔය මේ වීඩියෝ ක්ලිප්ස් එක මට පොඩ්ඩක් මේ වුණා වැරදුනා. ඔයක ඉස්සරහට එන්න ඕනේ. මොකද අර කපාගෙන කොටාගෙන තිබ්බ ඒව ටික ඔහම ටෙම්පරාදු දාලා තමයි මම අර ගෝමල් එක අර විදියට හැදුවේ. සීසන් කරගෙන තියාගත්තු චිකන් එක ඒකත් තෙල් ටිකක් දාලා ඉවරව ලුණු සුදු ලුණු ඒ ඔක්කොම දාලා චිකන් එක දාලා වතුර චුට්ටක් දාලා මොකද චිකන් එකෙන් වතුර උනනවා. එහෙම තමයි චිකන් එක හැදුවේ. ඊට පස්සේ මං හාල් එකක් තියන්න යන්නේ. ඕක නම් තියන්නේ දවස් 3කට වගේ තියලා මං කෑම පෙට්ටි වලට ඒවා දාලා ෆ්‍රිජ් එකේ දාලා වැඩට යනකොට වැඩ කරන තැනින් මයික්‍රෝවේව් තියෙනවා. මයික්‍රෝවේව් දාලා තමයි රත් කරගෙන කන්නේ. ඔය විදිහට තමයි මගේ දවල් කෑම එක හැදුනේ. දවල් වගේම දවස් 2-3ක තියෙන කෑම එකක් හැදුනේ. මේ තියෙන්නේ උයාගත්තට පස්සේ ගෝමල් එක තියෙන විදිය. මම ඒ වෙලෙම ඒ කියන්නේ ටික නිවුනට පස්සේ කෑම පෙට්ටි වලට දැම්මා. මම අරන් තියාගෙන කෑම වලට දාලා ඒ හොදපු වාජනත් ඒ වෙලෙම හොයදුවා. ඊට පස්සේ මම කුසියස් කරා. කුසියස් කරලා ඉවර වෙලා මං ගියා වොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාගෙන ඇඳුම් ඇඳගෙන ඉවර වෙලා මම අර කිව්ව මාළු ටැංකිය ගන්න තමයි යන්න මේ ලේස්ති වෙන්නේ.
තමයි මගේ ෆයිනල් අවුට්ෆිට් එක. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඕක තමයි ඇඳගත්තේ. ඊට පස්සේ තාත්තට කෝල් එකක් ගත්තා. එයා ෆෝන් එක ආන්සර් කරේ නෑ. මොකද මේ දවස්වල අපේ ගෙදර වැඩ තියෙනවා. ඊට පස්සේ මං හස්බන්ඩ් කෝල් එකක් ගත්තා. බලන්නකෝ එයා කරන වැඩේ. කාටද? කාටගත්තේ? Thank you. කොහමද? මේක ඊට පස්සේ එයාගේ කෝල් එකත් කට් කරලා මං පාඩම් කරන්න ගත්තා. මොකද මට විභාගෙ ලඟ වෙනවා. ඒක නිසා පොඩ්ඩක් පාඩම් කරලා මගේ වැඩ ටික ඔක්කොම කරගෙන එළියට යන්න තමයි මං හැදුවේ. මේ වෙලාවේ නම් ඉතින් බර වෙලාවක ඉඳන් පාඩම් කිරීමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම පාඩම් කරගෙන කෑම එක බෙදාගත්තා. බඩගිනි මට මේ වෙලාවේ 1:10ක් වගේ වෙලාව. බතුත් කාලා අයිස්ක්‍රීමුත් කාලා මම මේ එළියට යන ගමන් බයිසිකලෙන් තමයි ඉතින් යන්නේ. හරි ලස්සනයි. හවස 2 ගානක් වගේ ඒ වුණාට අද පොඩක් වහිනා වගේ තිබ්බා. බලන්නකෝ මං යනකොට මට හම්බ වෙච්ච මල් ටික. මෙහි එක් එක් ඍතු වලට එක එක ලස්සන මල් පිපෙනවා. මාරම ලස්සනයි තියෙන view එක. බලන්නකො මේවල නම් මන් දන්නේ නැහැ. නම දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ලස්සනයි මේ මල් ටික. හම්වන්න බැරි ලෙසම දුරකට වුණත් කවුරුත්ම පෙම් කෙරුවේ නෑ තරම්. හරිම ලස්සනයි. එක එක පාට වලින් මේ මල් පිපිලා තියෙනවා. මේව නම් දන්නවර ලංකාවේ තියෙන බාබන්ඩේසියා කියන්නේ අන්න ඒවා. මෙහි නිකන් කැලවල් වල වගේ හැදෙන්නේ. අපේ ලංකාවේ හරි අමාරුයි මේ වගේ පැලයක් හදාගන්න. මාරම ලස්සන එක කියන්න විදියක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම පෙට් ෂොප් එකට ආවා. මම අර කිව්ව මාළු ටික ගන්න. බලන්නකො හරි ලස්සනට අහිංසක සත්තු. ඇත්තටම හිර කරලා කියන්නත් බෑ. ඇත්තටම වෙලඳාමක් තියනවා එතන. එක එක හේතු. ඊට පස්සේ බලන්නකො එක එක ගෝනිස්සෝ කකුලුව මෙතන ඊබ්බෝ ගේම්බෝ හැමදේම ඉන්නවා විකුණන්න. ඒ වගේ මේ කඩේ හිටපු ජපන් කට්ටිය හරිම මේ කරුණාවන්තයි. හැමදේම මම දැන් මාළු ටැංකිය ගන්න ගියාට පස්සේ හැමදේම පියවරෙන් පියවර කියලා දුන්නා. හරිම ආදරණීයයි මිනිස්සු ඇත්තටම. මම මේ දැන් ඔයගලන්ට පෙන්නන මේ ටැංකිය තමයි මම ගත්තේ. ඒක යන්නේ 1700 ගානකට තමයි තිබ්බේ. ඒක ලංකා රුපියල් 1700 ගාන දෙකට වැඩි කරලා. එතකොට කොහමරින් 4000ක් වගේ නේද? ඒ වගේ වෙනවා. බලන්නකො මේ මාළු වල ලස්සන. මාළු ඉතින් බලලා මට ඉතින් හිත ගියේ මෙන්න මේ මාළුන්ට. හරි ලස්සනයි. බලන්නකො මේ හැම්ස්ටර් මම මෙයා තරගෙන යන්න හැදුවේ. හැබැයි මං එයාව ගත්තේ නෑ. මොකද මාළු වගේ නෙමෙයි මේ කට්ටිය හදනකොට මේ කට්ටිය ළඟින් ඉඳන්ම හදන්න ඕනේ. ඒක නිසා මං ගත්තේ නෑ. අද එයාව පස්සේ දවසක් ගන්නවා. මේ එයා මට මාළු ටික පැක් කරලා දුන්නා.水道水まず水槽そう水槽を作ってはい。これ水槽だとします、でこういうのがあるんですよ。あ
あっち売ってるね。売ってます。はい。例えばまあ簡単で分かりやすいんであれば、最初だったらはい。この辺でもいいかも。これ大丈夫？軽く抜きはい、これ買います。で、量が水槽なんではい。2 2ミリ、ミリ。違う、2リッターあたり何だった10ミリ10ミリ。 10ミリ10ミリ。 10リッター、ちょっと待ってください。はい。これによりここにあった、ちっちゃい一回りですね。そうから5ミリぐらい5ミこっちリでいいと思います。あ、はい。で、これ最初ね、これセットでついてるんですよ。はい軽き抜きっていう。はい。これそのまま入れてもらえれば。はい。で、水替えの時にこれ入れてもらう。はい、わかりました。ありがとうございます。はい餌もお願いします。あ餌はい。餌は好みになるんですけど。金魚だとうちこういうフレークよりは粒を使ってたりするんですけど、はい、同じこういう粒、これ、大丈夫？それでも、あとこういうのでも、はい。どれでも。これお願いします。はい。同じ量ですか？量的に 70g と80、こっちはちょっと多い。これお願いします。はい。ありがとうございました。お疲れ様です。はい。で、水合わせ。ඊට පස්සේ මම මේ ඔක්කොම ටික අරගෙන කැෂේකට ගිහිල්ලා බිල් කරගත්තා. කොහමරින් මට කෑම, ඒ කියන්නේ මාළුන්ට දාන කෑම, ෆිල්ටර් ඒ ඔක්කොටම ගියේ 3400 ගාණක්. يعني රුපියල් 6800ක් වගේ. ඔය මං එද්දි දැකපු මල් වර්ගයක්. හරි ලස්සනයි මල් ටිකක්. මං දැන් මේ ගෙදර ඇවිල්ලා ෆිල්ටර් එක සෙට් කරලා මාළු ටික දාලා තියෙන විදිය. එහෙනම් මම අදට බ්ලොග් එක මෙතනින් අවසන් කරනවා. මාව අහගෙන හිටියට මාව බලාගෙන හිටියට ගොඩක් ස්තුතියි. මං ගිහින් ආයෙ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි බයි හැමෝටම. හමුවන්න බැරි ලෙසම දුරකට වුණත් කවුරුත්ම පෙම් කෙරුවේ